හායි පුංචි දෙයක් කියන්න ආවේ මැසේජස් වලට මට උත්තර දෙන්න අමාරුයි මගේ බබත් එක්ක. ඉතින් චූටි ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න තමයි ආවේ. සමහර විට මේ වගේ වීඩියෝස් වලින් මේක අවශ්‍ය කෙනෙක්ට ප්‍රයෝජනෙට ගන්න මේ වීඩියෝ එක කියන්නේ. ඉස්සර නම් අපි ගොඩක් ඇක්ටිව්ව හිටියා සෝෂල් මීඩියා වල. දැන් ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් ආසයි කරන්න, ඒ වගේ උදව් කරන්නත් කැමතියි. උදව් කරනවා කියලා කියන්නේ ප්ලීස් මැසේජ් කරන්න එපා අපිට වීසා එකක් එවන්න. ඇයි වීසා එකක් එවන්න බැරි? වීසා දාන්න උදව් කරන්න, අපිට ජොබ් හොයලා දෙන්න. ඒ වගේ කතා කියන්න එපා. මොකද එහෙම කරන්න පුළුවන් රට ඉන්න හැමෝම තමන්ගේ නෑදෑ පරම්පරාවම පිටරට අරන් එනවනේ. එහෙම කරන්න අමාරුයි. ඒකට තමන් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගෙන රිසර්ච් කරලා ඒක ගැන හොයන්න ඕනේ. ඉතින් මේ පණිවිඩ කියන්නේ අරම අහන අයට නෙවෙයි. තොරතුරු හොයන අයට, තොරතුරු හොයාගන්න අපහසුතාවයන් තියෙන අයට තොරතුරු කියන්න. චෙක් රිපබ්ලික්, චෙක් ජනරාජ්‍ය තමයි මං ඉන්නේ. මමයි බබයි මහත්තයයි. අපි ආවේ ස්ටඩීස් වලට මුලින්. දැන් හිමීට රස්සාවක් කරගෙන අපි පාඩුවේ ඉන්න. ඉතින් අහන ප්‍රශ්න වලින් කෙටියෙන්ම කියනවා නම් චෙක් ජනරාජ්‍යය තියෙන්නේ යුරෝපේ, ජර්මනියට පල්ලෙහා, ඕස්ට්‍රියා රටට උඩින්. ඊළඟට පාත රටවල් තමයි ස්ලෝවැකියාව, ඊළඟට ස්විට්සර්ලන්තෙත් ටිකක් ළඟයි, පෝලන්තේ ළඟයි, හංගරි ළඟයි, ඔයගේ රටවල් ටිකක් ළඟයි. ඉතින් යුරෝපේ හරි මැද හරිය තමයි තියෙන්නේ. අගනුවර තමයි ප්‍රාහා. මේ රටට කියන තවත් නමක් තමයි චෙෂියා. ඉතින් මේ රටට එන්න ටිකක් අමාරුයි. මේ රටට එන්න නම් ඉන්දියාවට යා යුතුමයි වීසා දාන්න. ඉන්දියාවට එකවරකට වඩා සමහර වෙලාවට වීසා දාන්න යන්න වෙනවා. මොන විදියකින්වත් VFS හරහා වීසා ඇප්ලයි කරන්න බෑ. ඒක තමයි ප්‍රධානම තොරතුර. ඊට අමතරව මේ රට ගැන කියනකොට ගොඩක් අය මේ රට ගැන දන්නේ නැහැ කොහේ තියෙන රටක්ද කියලා. සරලවම කියනවා නම් ඔයගොල්ලෝ දාන බාට එන්නේ මෙහෙන්. ඊළඟට ස්කෝඩා වාහන මොනවාද වෝඩෆෝන්ස් ඒ වගේ දේවල්. ඒ වගේම මම වැරදි නම් නිවැරදි කරන්න ලංකාවට සීනි කර්මාන්ත ශාලාවකුත් ආධාර කරා කියන එක මට මතකයක් තියෙනවා. ඉස්සර නම තමයි චෙකෝස්ලෝවැකියාව. දැන් චෙක් ජනරාජ්‍යය සහ ස්ලෝවැකියන් ජනරාජ්‍ය කියලා රටවල් දෙකකට එක වෙන් වුණා. දැන් තියෙන්නේ ස්ලෝවැකියාවයි චෙක් ජනරාජ්‍යයි. නැත්නම් චෙක් රිපබ්ලික්. ඉතින් ওই ටික තමයි කෙටියෙන් කියන්න ඕනේ.